අයිබෝවන් මම ජෝතිෂයේදී තනුජා සම්මාන මාද බලාපොරොත්තු වෙන්නේ ලබන්නා වූ 2026 නව වර්ෂය කටක ලග්නීමේ ඔබට කොහොමද කියලා හඳුන්වලා දෙන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ ජනවාරි 1 වෙනිදා වන විට මේ කටක ලග්නයේ ග්‍රහ ගෝචර ගමන් රටාව පළමුවෙන්ම ලග්නාධිපති ග්‍රහයා උච්ච රාශිගතව 11 වන භාවයේ ගමන් කරනවා. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහයා 12 වන භාවයේ ගමන් කරනවා. ඒ වගේම කේතු ග්‍රහයා 2 වන භාවයේ ගමන් කරනවා. රාවි කුජ බුධ සිකුරු යන ග්‍රහයන් 6 වන භාවයේද රාහු ග්‍රහයා 8 වන භාවයේද සෙනසුරු ග්‍රහයා 9 වන භාවයේද ආදී වශයෙන් ගෝචර වශයෙන් ගමන් කරනවා. මේ අනුව බලන කල පෙනී යන්නේ කටක ලග්න හිමියන් 2023 24 25 යන කාලේ බොහොම දුෂ්කර කාලයක් ගෙවුවා. මොකද ඒ රාෂ්ට්‍රකයේ අෂ්ටම ඒ රාෂ්ට්‍රකයේ වුණත් නැවත අර සෙනසුරුගේ වක්‍ර ගමනින් හින්දා කටක ලග්නයේ මුල් අංශකවල ඉපදිච්ච බොහෝ කටක ලග්න හිමියන් නැවත සෙනසුරු අෂ්ටම ඒ රාෂ්ට්‍රකයේ නම් පීඩාවට පසු කාලිනවත් ලක් වුණා. ඉතින් බොහෝ පීඩාවන් මැද්දෙන් මේ ඉදිරි වර්ෂය ආරම්භ වෙනවා. නමුත් ඔබට කියන්න ඕනේ මේ ලබන්නා වූ 2026 වර්ෂය ඔබට ඉතා ශුභ වර්ෂයක් කියලා. මොකද සෙනසුරු ග්‍රහයා මේ 8 වන භාවයේ ගිය ඒ රාෂ්ට්‍රක පීඩාමය කාලයෙන් මිදිලා 9 වන භාවයට ප්‍රවේශ වෙලා තියෙනවා. 9 වන භාවය කියන්නේ පුණ්‍යස්ථානයේ. ඉතින් ඔබේ පෙර පින් ගැන කියලා තැන විශේෂයෙන් විදේශ ගමන් අධ්‍යාපනය වැනි දේවල් ගැන කියවෙන තැන ඉතින් ඔය විදේශ ගමන් යාමට බලාපොරොත්තු වෙ ඉන්න කටක ලග්න හිමියන් නම් උන්ට ඉතා යහපත් කාලයක් උදා වෙනවා. උන්ගේ බලාපොරොත්තු බොහොමයක් දුරට සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගැනීමට විදේශගත වීමට බලාපොරොත්තු වෙන්න නම් කටක ලග්න හිමියන් උන්ටත් ඉතා යහපත් කාලයක් වෙනවා. ඒ වගේම බ්‍රහස්පති මහදශා ගත කරන කටක ලග්න හිමියන්ට වසරේ මුල් මාස 6 යම් තරමක් දුරට මුදල් අතින් යම් ගැටලු සාගත අවස්ථා ඇති වෙන්න පුළුවන්. මොකද බ්‍රහස්පති ග්‍රහයා 12 වන භාවයේ ගමන් කරනවා. මේ කාලය තුල ඔබට ඔබේ දරුවන් වෙනුවෙන් හෝ පුණ්‍ය කටයුතු වෙනුවෙන් හෝ බොහෝසේ මුදල් වියදම් වැය වෙන්න පුළුවන්. නමුත් මේ මුදල් වියදම් වැයවීමේ ප්‍රතිඵල ඔබට පසු කාලීනව ලැබෙනවා. මොකද බ්‍රහස්පති ග්‍රහයා 12 වෙනි ගමන් කිරීම තුල යම් වියදම් වල ඉහළ යෑමක් පෙන්වු කරනවා. නමුත් ඒවා යම් අරමුණු උදෙසා විශේෂයෙන් දරුවන් උදෙසා කරන ආයෝජනයක් වගේ පසු කාලීනව ඔබට මේ වැය යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම කියන්න ඕනේ මේ කේතු ග්‍රහයා 2 වන භාවයේ ගමන් කරනවා. ඒ නිසා කටක ලග්න හිමි ඔබ කේතු මහදශා හෝ අන්තර්දශාවක් ගත කරනවා නම් කතාවේදී ධර්ම ප්‍රවේශම් විය යුතුයි. අන් අයගේ සිත් නොරිදෙන ලෙස කතා කිරීමට හුරු පුරුදු විය යුතුයි. ඒ වගේම ඔබේ කතාව තව කෙනෙක් සුවපත් කිරීමට යොදා ගන්න. එවිට මේ මනසින් මෛත්‍රියෙන් කටයුතු කරන අපි කතා කරන හැම අවස්ථාවේදීම අපිට අනිත් කෙනා තුළ මෛත්‍රී සහගත හැඟීමක් ඇති වෙනවා නම් අපේ මුඛයෙන් අපි වැරදි වචන පිට කරන්නේ නැතුව අනිත් කෙනා සැනසෙන විදිහට කතා කරන්න පුරුදු වෙනවා නම් ඔබේ ඉදිරි වර්ෂයේ වඩා යහපත් වේවි. ඒ වගේම කියන්න ඕන දැන් මේ රවි මහදශා ගත කරන කටක ලග්න හිමියන් ඉන්නවා නම් ඕන් පසු කාලේ මොකද අෂ්ටමේ රාෂ්ට්‍රකය සමග බොහෝ වැඩිහිටි කටක ලග්න හිමියන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා ඉන්නේ. ඉතින් දැන් ඒ වෙලේ සුවය ලබන කාලයක් වෙනවා මේ ඉදිරියට. විශේෂයෙන් රවි දශා ගත කරනවා නම් අඟහරු දශා ගත කරනවා නම් ඔබට මේ ලෙඩ රෝග වලින් ඉක්මනින් සුවය ලැබෙන කාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සිකුරු මහදශා ගත කරනවා නම් විශේෂයෙන් කියන්න ඕන මේ ජනවාරි 1 වෙනිදා වන්ට සිකුරු ග්‍රහයා 6 වෙනි භාවයේ ගෝචරයේ වශයෙන් ගමන් කරනවා. ඉතින් සිකුරු දශා ගත කරන අයට මුල් මාසය පමණ ටිකක් අගුණ තත්වයන් පෙන්වනවා. ඉන් පසු කාලය යහපත් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. මොකද මේ ඉදිරි අවුරුද්ද අපි පදනම් කරගන්නේ වර්ෂයක් එකමාරක් පමණ ග්‍රහයන් එක් රාශිවල ගමන් කරන ඒ වගේ ග්‍රහයන්ගෙන් තමයි අපි මේ වර්ෂ පලාපල බොහෝ වෙලාවට නිගමනය කරන්න පෙළඹෙන්නේ. මොකද දැන් ගුරු ග්‍රහයා මේ වර්ෂය තුලම 3 වරක් රාශි 3කට මාරු වෙන එක තරමක් කලාතුරකින් සිදුවෙන අවස්ථාවක්. ඉතින්
ගුරු ග්‍රහයාගේ මේ උච්ච ගමන විශේෂයෙන් ජූනි 2 වෙනිදා තමන්ගේ උච්ච රාශියට ගුරු ග්‍රහයා ප්‍රවේශ වෙනවා. ඉතින් ඔන්න කටක ලග්න හිමියන් අර මුල්ලට වෙලා ටිකක් හැංගිලා සමාජයෙන් වෙන් වෙලා වගේ හිටපු කටක ලග්න හිමියන් ඉදිරියට ඇවිල්ලා සමාජයේ යම් යම් කටයුතු වල නායකත්වයේ ලබන ඉදිරියට යන කාලයක් වෙනවා. මොකද ගුරු ග්‍රහයා ලග්නගතව පංච මහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගේ උදා කරමින් ජූනි 2 වෙනිදා සිට ඔබේ ලග්නගතව ගමන් කරනවා. ඉතින් මේ කාලය ඔබේ ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් කාලයක් වේවි. ඒ නිසා මුල් මාස 6ට වඩා කටක ලග්න හිමියන්ගේ අග මාස 6 ජූනි 2 වෙනිදා සිට ඉදිරියට ගතවන මාස 6 වඩා යහපත් ශුභඵලදායී කාලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂයෙන් කියන්න ඕනේ රාහු මහදශා ගත කරන කටක ලග්න හිමියන් ඉන්නවා නම් අන්න ඒ අය තරමක් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් මේ කාලයේ වසංගත රෝග වැනි දේවල් පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෙඩ රෝග වලින් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම තමාගේ මානසික සෞඛ්‍ය ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. රාහු මහදශා අන්තර්දශා ගත කරන කටක ලග්න හිමියන් හන්ට සමහර විට පවුලේ කීප දෙනෙක් තමා සමග එකවර අසනීප වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් රාහු මහදශා ගත කරන අයට. එය දෙසැම්බර් මාසයේ රාහු ග්‍රහයා 7 වන භාවයට ප්‍රවේශ වෙනවා. 2026 වර්ෂයේ ඉතින් මේ වර්ෂයේ පුරා රාහු ග්‍රහයා 8 වන භාවයේ ගමන් කරන. ඉතින් රාහු දශා ගත කරන කටක ලග්න හිමියන් ඉන්නවා නම් අපි උන්ට පොඩි උපදෙසක් දෙන්න කැමතියි. අපි වැඩසටහන අවසානයේ ඔබට යම් වත් පිළිවෙත් කියනවා. අපි මේ ඔබට පෙන්නන්නේ ඔබේ 2026 වර්ෂයේ ගමන් මාර්ගයේ යා යුතු ආකාරය. මේ ගමන් මාර්ගයේදී කඳු තිබෙන තැන්, ප්‍රපාත තිබෙන තැන් අපි ඔබට හඳුන්වා දෙනවා. ඔබ ජ්‍යොතිෂය නැමැති ආලෝකය ලබා ඒ විදුලි පන්දලම අතට අරගෙන මේ කළුවරේ ගමනක් යනවයි සිතලා ඒ අපි පෙන්නනවා ඔබේ ගමන් මඟ මෙන්න මේ කාලවල වලදී ඔබට යහපත් මේ කාලවල වලදී ඔබට තරමක් අශුභ වෙනවා. එතකොට ඒ කාලයේ ඔබ කරන කියන කටයුතු ගැන ප්‍රවේශම් වෙන්න ඕනේ. සුබ කාලවල වලදී අලුත් වැඩ පටන් ගන්නවා නම් හොඳයි. ඒ වගේ උපදේශක් අපි ඔබට දෙන්නේ. මොකද මේ දේවල් අහලා ඔබ ඍණාත්මක හැඟීම් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ දේවල් ඔබට වළක්වා ගන්න පුළුවන් තමාගේ සිත මෙහෙවා. ඉතින් අපි යෝජනා කරනවා ඔබට මේ උපදෙසුත් අරගෙන ඔබගේ ජීවන මාර්ගය සාර්ථක කරගන්න. ඒ වගේම රාහු දශා ගත කරන කටක ලග්න හිමියන්ට අපි උපදෙස් දෙනවා. විශේෂයෙන් සර්පයන්ගෙන් බල්ලන්ගෙන් ඒ වගේම හදිසි අනතුරු වලින් තරමක් අවධානයෙන් තමන් යන ගමන් බිමන් ගැන අවධානයෙන් තමන් යන ස්ථාන ගැන අවධානයෙන් ගමන් බිමන් යන්න අවශ්‍ය කාලයක්. ඒ නිසා ඒ අය තරමක් ප්‍රවේශම් විය යුතුයි. ඊළඟට කියන්න ඕනේ සෙනසුරු මහදශා අන්තර්දශා ගත කරන කටක ලග්න හිමියන් නම් මේ පහුගිය රාෂ්ටකයේ තුල මොකද කටක ලග්නෙට සෙනසුරු 7 වෙනි අධිපති. ඉතින් 7 වෙනි අධිපති කියන්නේ විවාහය ගැන කියවෙන දේ. ඉතින් බොහෝ කටක ලග්න හිමියන් සමහරට විවාහය නිසා යම් පීඩාමය කරදර තත්වයන් පසුගිය ඒ රාෂ්ටක කාලයේ ගෙවන්නට පුළුවන්. දැන් අවුරුදු 2කට 3කට කලින්. දැන් මේ තිබෙන අපල බොහෝ දුරට සමනය වෙලා ඔබට ඔන්න යහපත් වසරක් උදා වෙලා තියෙනවා. විවාහය සඳහා ඔබ අලුත් තීරණ ගන්නවා නම් ඒ සඳහා යහපත් කාලයක් වෙනවා. ඒ වගේම විවාහයේ තිබුණු යම් ගැටලු තත්ත්වයන් බොහෝ දුරට සමනය වෙලා ගෙදරදොර සාමකාමී සතුට සහජීවනයේ උදාවන වර්ෂයක් කියලා ඉදිරි වර්ෂය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ජනවාරි 1 වෙනිදා වනට ඔබේ සඳු ග්‍රහයා 11 වන භාවයේ ගමන් කරනවා. 11 වන භාවය කියන්නේ තමාගේ ආදායම් ලැබීම පෙන්වන තැන. ඒ වගේම බලාපොරොත්තු ඉෂ්ට වීම ගැන කියනවා. ඉතින් මේ උදාවන ඉදිරි වර්ෂය ඔබට ජීවිතේ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි වර්ෂයක් වේවි. විශේෂයෙන් කියන්න ඕන ඔබ ජ්‍යොතිෂය හෝ ගුප්ත කටයුතු සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඔය බ්‍රහස්පති මහදශා ගෙවන නම් ඒ අයටත් මේ ඉදිරි වර්ෂය යහපත් කාලයක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ බ්‍රහස්පතිගේ ගමන් රටාව අනුව ජූනි 2 වෙනිදායින් පසු කටක ලග්න හිමියන්ට පහුගිය කාලයේ තිබුණු බොහෝ බාධක පීඩා මග ඇරිලා සුබදායී වර්ෂයක් හැටියට ඉදිරි වර්ෂය ඔබට අත්දකින්න ලැබේවි. ඒ වගේම ආර්ථික අතින් වෙනදාට වඩා සමෘද්ධිමත් කාලයක් වේවි. ඔබ යම් ලෙසකින් මානසිකව විඳවැටීමක හිටියානම් ඉදිරි කාලය තුල බොහෝ දුරට ඔබට තමන්ගේ ස්වකීයයන්ගෙන්
නෑයින්ගෙන් හෝ රජයෙන් හෝ යම් සමාජ සංවිධානවලින් හෝ යම් උපකාරමය ලැබිලා ඔබ සමාජයේ ඉහළ තත්ත්වයකට ගෙන යන කාලයක් වේවි. ඉතින් ලබන්නා වූ 2026 වර්ෂය කටක ලග්න හිමියන්ටත් යහපත් වර්ෂයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ ඔබේ 2026 වර්ෂය සැලසුම් කරගන්න සුබ දින, සුබ අංක සහ සුබ වර්ණ හඳුන්වා දෙනවා. ඉතින් මේවත් ඔබේ ජීවිතයට ලබාගෙන ඔබේ 2026 වර්ෂය ඔබට සැලසුම් කරගන්න හැකියාව ලැබේවි. අපි දෙනවා ඔබට ඒ වෙනුවෙන් මේ සුබ දින ඔබට සුබ දින වන්නේ සඳුදා, බ්‍රහස්පතින්දා යන දිනයන්. ඒ වගේම සුබ වර්ණ හැටියට සුදු පැහැ සහ රත්රන් මිශ්‍රිත කහ පැහැ වඩා හොඳයි. මේ වගේ වර්ණ තෝරා ගන්න. ඒ වගේම සුබ අංක හැටියට අංක 2, අංක 6, අංක 3 යන අංකයන් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ලබන්නා වූ 2026 වර්ෂය කටක ලග්නින් ඔබ සැමට සාමයේ සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත සුබ නව වසරක් වෙන්න කියලා මා සිතින් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.